සුබ දවසක් ඔයාලට. අදත් මගේ YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද මගේ garden videos හතේ 4 වෙනි වීඩියෝ එක. අද මම කතා කරන්නේ කවුරුත් ආස කරන ලස්සන විසිතුරු පැල ගැන. ඉතින් ඇත්තටම මේ විසිතුරු පැල කියන්නේ ලස්සනට අපි හදන පැලනේ. මල් නිසාත් ලස්සන වෙන පැල තියෙනවා. ඒ වගේම කොළ නිසාත් ලස්සන වෙන පැල තියෙනවා. ඉතින් මේ කොළ නිසා ලස්සන වෙන පැලවල ගොඩක් පාට හැඩය තමයි ඉතින් විශේෂ වෙන්නේ. මේ පැලවල මල් නැති වුණත් ඉතින් කොළවල පාට පැටර්න් එක මේ ෂයින් එක හින්දා ගෙදරට පොඩි මොඩර්න් ෆ්‍රෙෂ් ලුක් එකක් ගෙනවා. ඉතින් අපිට මේ පැල මිදුලට විතරක් නෙමෙයි අපේ ලිවිං රූම් එකට, බෙඩ්රූම් එකට, බැල්කනි එකට මේ ඕනම තැනකට ගැලපෙනවා. ඔන්න එහෙනම් බලමු ඔයාගේ මේ ගෙදර තියෙන පොටෝස්, ඒ වගේම ස්නෙක් ප්ලාන්ට්, මේ වගේ ෆර්න් වර්ග ලස්සනට තියාගන්න, ඒ වගේම හොඳට වර්ධනය කරගන්න යොදා ගන්න පුළුවන් පුංචි ක්‍රම මොනවද කියලා. ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොළ වලින් ලස්සන වෙන පැල අපි කොහෙද තියන්න ඕනි කියලා. ඉතින් අපි කියන මනි ප්ලාන්ට්, ඒ වගේම ස්නෙක් ප්ලාන්ට්, කැලේඩියම් මේ හැම පැලයක්ම ලස්සන වෙන ප්‍රධාන හේතුව තමයි නිවැරදි ආලෝකය. මේ කොළ වලින් ලස්සන වෙන පැල වලට කෙලින්ම වැටෙන තද හිරු එළිය තියෙන්නේ. අන්න ඒ වගේ තැන්වල තියන්න හොඳ නැහැ. එතකොට වෙන්නේ කොළඳ බුරු පාට වෙනවා, ඒ වගේම පාට අඩු වෙනවා වගේ ගැටලු වෙනවා. ඉතින් ඒ නිසා අඩු ආලෝකයේ තියෙන එළිය තියෙන සෙවන තැනක් තමයි ඉතින් මේ ගස් තියන්න ඕනේ. මෙහෙම කියලා ඉතින් අඳුරු තැනක දාන්නත් එපා. එතකොටත් වෙන්නේ කොළ පාට නැති වෙනවා. ඒ වගේම වර්ධනය වුණත් අඩු වෙන්න පුළුවන්. එහෙනම් මේ පැල තියන්න හොඳම තැන මොනවද කියලා බලමුද? ඉතින් අපට මේ හොඳම තැන් විදිහට ගන්න පුළුවන් ගස් යට අර්ධ සෙවණක් තියෙන තැන. එතකොට උදේ හිරු එළිය ටිකක් වැඩෙන තැනක්, වරන්ඩා එකක වගේ අපිට තියන්න පුළුවන්. අපි ඉන්ඩෝ දාන්න හිතනවා නම් ඉතින් අපිට පුළුවන් ජනේලයක් ළඟ තියන්න පුළුවන්. හැබැයි අපි AC කාමරවල නම් අපේ ඉන්ඩෝ ප්ලාන්ට් හදන්නේ අර ඩිරෙක්ට් එයා වලින් ඈඩ් කරලා තියන්න. ඒ වගේම අපිට පුළුවන් මේවා නෙට් එකක් යට වගේ තියන්න පුළුවන්. මේ කොළ වලින් විසිතුරු වෙලා තියෙන පැල ගොඩාක් ගැලපෙන්නේ අර්ධ සෙවණක් තියෙන මිදුලකට කිව්වනේ. ඉතින් අපේ මේ හස්බන්ඩ්ගේ මහගෙදරත් ගොඩක් අර මිදුල සෙවණ තියෙන තැන් තමයි තියෙන්නේ. නිසා මේ වගේ ගස් තමයි ගොඩක් තියෙන්නේ. මල් පිපෙන ගස් තියෙනවා. ඉතින් මේ දවස්වල ඒ වගේත් ලස්සනට මල් හැදෙනවා. මම ඒවා ඊළඟ වීඩියෝස් වලින් ඔයාලට ගේන්නම්. හරි, දැන් අපි කතා කර හිටියේ මේ ගස් අර්ධ සෙවණක් තියෙන තැන් වලට ගැලපෙනවා කියලානේ. අපේ මිදුලේ අපි කොහොමද මේ අර්ධ සෙවණක් තියෙන තැන් අඳුනගන්නේ? ඉතින් අපිට පුළුවන් දවස් දෙකක් විතර පොඩ්ඩක් මිදුලේ ඇවිදලා උදේට බලන්න. ඉස්සෙල්ලා උදේට හිරු එළිය වැටෙන තැන් මොනවද කියලා. ඒ වගේම දවල් 12:00 අතර හිරු එළිය වැටෙන තැන් තියෙන්නේ. ඉතින් මේ වගේ තැන් වල මේ ගස් තියන්න හොඳ නැහැ. හැබැයි අර ගස් යට කොළ අතරින් වැටෙන හිරු එළිය තියෙන්නේ. ඉතින් ඒ හිරු එළිය නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තැන්වලත් මේ ගස් හොඳට තියන්න පුළුවන්. ඒ වගේම උදේට හිරු එළිය ලැබෙන, දවල්ට සෙවණක් ලැබෙන තැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ තැන් වලටත් මේ ගස් හොඳටම ගැලපෙනවා. ඒ වගේම තමයි අපිට පැල දිහා බලලත් ඒ තැන හොඳ අර්ධ සෙවණක්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ තමයි ඒ පැලේ අපිට පාට ලස්සනට තියෙනවා නම්, කොළ පිලිසිලා නැත්නම් හොඳට වර්ධනය වෙනවා නම් ඉතින් එතන අර්ධ සෙවණක් තියෙන තැන. ඉතින් මේ වගේ හේතු වලින් අපිට පුළුවන් අපේ මිදුලේ මේ ගස් තියන්න අර්ධ සෙවණක් තියෙන තැන් තීරණය කරගන්න පුළුවන්. මෙන්න මේ ගහට ගොඩාක් දෙනෙක් කැමති පිලෝඩන නෙක් සණ්ඩු කියනවා. ඉතින් මම සමහර අයට අලෙවිත් කරා මේකෙන් පැල බෝ කරගෙන. මේ තියෙන්නේ මම හදපු ඒ වගේ පැල. හරි, අපි හිතමු ඔයාගේ ගෙදර හිරු එළිය වැටෙන තැනක් කියලා. කියන්නේ අර කියපු අර්ධ සෙවණවල් හොයාගන්න නැහැ කියලා. එතකොට වෙන්නේ මොකද? ටික කොළ පිලිස්සෙනවා, වර්ධනයේ නවතිනවා. ඒ වගේ ප්‍රශ්න එනවනේ. ඉතින් ඒ වගේ මිදුලක් තියෙන කෙනෙක්ට පුළුවන් නෙට් එකක් භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම පුළුවන් අර පොඩි පොට්ස් වල හදන්න පුළුවන්. එතකොට අපිට අර එහා මෙහා ගෙනියන්න උනත් පහසුයිනේ. ඒ කියන්නේ අර පෝටබල් පොට්ස් කියන්නේ ඒවා භාවිතා කරන්න පුළුවන්. එතකොට උදේ හිරු එළිය ටිකක් ලැබෙන්න දීලා ඊට පස්සේ දවල් 12න් පස්සේ ඒ තැනින් ආයෙ වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ක්‍රමේ ටිකක් විතර කරදරයිනේ. ඉතින් ඒ නිසා net එකක තමා සුදුසුම වෙන්නේ ඒ වගේ මිදුලකට. ඉතින් බලන්නකො මෙයාගේ ලස්සන කැලතියා පැලයක්. මම හරිම ආසයි කැලතියා වලට. හැබැයි ඉතින් අර ඔය ක්‍රෝටන් වගේ ගස් තියෙන ඒවා තද හිරු එළිය ලැබුණා කියලා හැම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කුඩා ගෙවත්තකට මේ විසිතුරු පැල ගැලපෙනවද කියලා. ඉතින් මොකද අර කුඩා ගෙවත්තක ලොකු ගස් හදන්න බෑනේ. ඉතින් ඒ නිසා සෙවන තියෙන තැන් අඩුයි. නමුත් උදේ ඉරු එළිය ලැබෙන තැනක් තියෙනවා නම් බිත්තියක සෙවනක් වගේ තියෙනවා නම් ඉතින් මේ පැල තියන්න පුළුවන්. අපිට කුඩා ඉඩක් වුණත් ලොකු වගේ පෙන්වන්න පුළුවන්. එක වගේ පැල දෙක තුනක් එකට තියලා. මේ තියෙන්නේ මගේ බිගෝනියා එකතුව. ඔන්න බිගෝනියා වලට ආසයි චුට්ටක් බලන්නකෝ. ඊළඟට ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පැලවලට වතුර දාන විදිහ. ඉතින් වතුර දාන විදිහ ගැන කිව්වොත් සාමාන්‍යයෙන් උදේ වතුර දාන එක හොඳයි. ඒ වගේම අපි බලන්න ඕනේ ඉතින් අර පොට් එකේ අඩිය හොඳට සිදුරු තියනවද කියලා. මොකද වැඩිපුර වතුර දැම්මොත් ඒ කියන්නේ ඕවර් වොටරින් වුණොත් මේ වගේ මුල් කුණු වෙන්න බලනවා. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොළ කහ වෙන්න පුළුවන් වගේ ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ වගේ පැල හදනකොට හොඳට වතුර බහැලා යන පස් මාත්‍යකුත් ගන්න. වැලි, මතු පිටපස්, කොම්පෝස්ට් වගේ යොදා ගන්න පුළුවන්. එතකොට අර ජලය පොට් එකේ රැඳෙන්නේ නැහැ. අනිත් එක මුල් වර්ධනයටත් හේතු වෙනවා. අපි යොදා ගන්න පස් මාත්‍ය. මේ වගේ විසිතුරු පැලවල අපිට පැල බෝ කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ප්‍රින්ක් පින්සස් කියන විසිතුරු පැලය මම කට් කරලා හදාගත්තා. ඉතින් සමහර අය වතුර දාලත් පැල කරගන්නවා. ඉතින් මේ වගේ පැල කරගත්තම පොට් එකක ඇත්තම සති දෙක තුනක් යනකොට හොඳට මුල් අද්දනවා. මම මේ ගැන වීඩියෝ එකකුත් ගෙනාවා. ඉතින් ඒක බලපු නැති කෙනෙක්ට මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. මේවා අපිට අලවිය සඳහාත් හොඳ මිලකට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මම මේ කට් කරලා හදාගත්ත පැල තමා මේ තියෙන්නේ. ඉතින් බය නැතුව ඔයාටත් පුළුවන් මෙහෙම කට් කරලා හදාගන්න. සාමාන්‍යයෙන් ගේ ඇතුලේ පැල හදනවා නම් මේ වගේ පැල සති දෙකකට සැරයක් වගේ පුළුවන් වෙලාවක අර තෙතරිදි කෑල්ලකින් කොළ පිහින්න. මිදුලේ තියෙන පැලවල නම් ඉතින් ඒක කරන්න අමාරුයි. සමහර අය මේ කොළවල අර ෂයින් එකක් එන්න කියලා කෙමිකල්ස් වර්ගත් ගහනවා. ඉතින් එහෙම කරන්න එපා. කොළ පිරිසිදු කරද්දී ඒ වගේ දේවල් නම් යොදා ගන්න එපා. මේ පැලයට මම ගොඩාක් ආසයි. මේක අර අපේ තියෙන කොමඩු ගෙඩිය වගේ මේක තව ගොඩාක් ලොකු වෙනකොට හරිම ලස්සනයි. මම මේවට දාන පොහොර ගැන කිව්වොත් කාබනික පොහොර වගේම රසායනික පොහොර දෙකම දානවා. ඉතින් මේ තියෙන්නේ මම බිත්තර කටු පොහොර එක. ඉතින් බිත්තර කටු වල අපි දන්නවනේ ඉතින් ප්‍රධාන වශයෙන් තියෙන්නේ කැල්සියම් කාබනේට්. ඉතින් මේ නිසා මුල් ශක්තිමත් වෙන්න වගේ උදව් වෙනවා. හැබැයි ඉතින් කියන්න ඕන මේ පොහොරකින් අර කොළ වැඩි කරන්න වගේ හේතු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පසේ සෞඛ්‍යයට එහෙම ගොඩක් හොඳයි. මම ගොඩක් ඒ ඇතුලේ තියෙන පැලවලට තමා දාන්නේ. මීට අමතරව මල් පිපෙන පැලවලටත් දානවා. ඉතින් අපිට දියර පොහොර භාවිතයත් හොඳයි. ඒකිනුත් ඉක්මනින්ම ගහට උරා ගන්නවා. ඒ වගේම මම බැලන්ස් පොහොර එකක් යොදනවා. ඉතින් ඒකිනුත් මුල් වර්ධනයේට කොළ පැහැයට හැම දෙයකටම සමානව වර්ධනයක් වෙනවා. ඒ වගේම නයිට්‍රජන් වැඩි පොහොරත් මම යොදනවා. හැබැයි ඉතින් මේ ගස්වලට දියර පොහොරත් එක්ක මේ පොහොර වර්ගات යොදනවා නම් පොඩ්ඩක් අර ඒ පොහොර වල ප්‍රමාණය ටිකක් අඩු කරලා දාන්න. ඉතින් අද මම ගෙවත්තට මේ වගේ වටිනා පැලයකුත් අද එකතු කරගන්න ඉන්නවා.
එහෙනම් ඉතින් මල් පිපෙන ගස් ටිකකුත් ඊළඟ වීඩියෝ එකේ මම ගේන්නම්. ඉතින් මගේ යාළුවෝ ගිය සතියේ මම ගෙනාපු ඕකිඩ් වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර තිබුණා. ඔයාලගේ කමෙන්ට්ස් මම ආසාවෙන් කියවනවා. ඉතින් ඒව මට තව වීඩියෝස් හදන්න ඇත්තටම මාව දිරිමත් කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒවට. ඉතින් ඔන්න අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් කාර්යයෙන් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න ගිහින් එන්න.